ඔයාලා මේ සූදානම් වෙන්නේ බරපතල වගකීම් සහගත වෘත්තියෙන් යන්න. මිනිස්සු ඔයාලා විශ්වාස කරලා මේ බර ප්‍රොජෙක්ට් දෙනවා. මොකද එවන්ත ප්‍රොජෙක්ට් දෙනවා. ලොකු අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකක් බැලුවොත් සාමාන්‍ය තට්ටු 30 40 ගෙවල් කියන්නේ ඒක විතර නෙවෙයි ඒක ඇතුලේ ගෙවල් ගොඩාක් තියෙන අපාර්ට්මන්ට්ස් තියෙන ඒ කම්ප්ලෙක්ස් එකක් කියන්නේ සම්පූර්ණයෙන් සාමාන්‍ය ප්‍රොජෙක්ට් එක බිලියන 8ක 10ක වියදමක වැඩක්. ඒ බිලියන 8 10 වියදමේ වැඩ ඉංජිනේර් කෙනෙකුට හෝ ඉංජිනේරින් ටීම් එකකට බාර දෙනවා සල්ලි දීලා හරි ඔයාලා මේක කරන්න කියලා. මම මේක හදන්න දන්නේ ඔයාලා මේක හදන්න. එහෙමයි කම්පැනිස් වැඩ කරන්නේ. ඒතර එහෙම රෙස්පොන්සිබිලිටි එකක් ඕගලන්ට එන්නේ. වුණොත් වෙන මිනිස්සෙක්ගේ බිලියන 8ක 10ක සල්ලි වැඩ ටික බිලියන ඔයාලට අපිටවත් මේ ඉලක්ක තේරෙන්නවත් නැහැ කොච්චර දරුණුද කියලා ඊළඟ. ඔයාලට දෙන්නේ ඔක්කොටම වඩා සමහරක් වෙන මිනිහෙක්ගේ ජීවිතයක් දීලා හා මේක බලන්න කියලා. මම මේක පට්ට රෙස්පොන්සිබිලිටි එක. ඔයාලා මේ ලෑස්ති කරන්න ඒකට. ඒතර ඒක මීට වඩා ගොඩක් අමාරුයි. හරි ඒ නිසා මේ පුරුදු වෙන ස්ට්‍රෙස් එක මේ ඔයාලට ඔය යන්න බලාපොරොත්තු වෙන වෘත්තියින් ඇතුලේ තියෙනවා. මේක ඔයාලට උරුමයි. ඒකෙන් පැනලා යන්න හදන්න එපා. ඒකට ෆේස් කරන්න බලන්න. ඒකට ෆේස් කරන්න බැරි නම් ඔය අර වගේ වෘත්තියකට සුදුසු නෑ. ඔය අර වගේ ලොකු දෙයක් කරන්න සාමාන්‍යයෙන් බහුතරයක් වෙනියකට කරන්න බැරි දෙයක් කරන්න සුදුසු නෑ. ඔයා විශේෂ වෙන්නේ එතනින්. ඔයාට අමාරු කන්ඩිෂන්ස් එකේ වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි ඔයා විශේෂ කරලා එළියට දාන්නේ.